සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ 2025 දී අලුතින් ආපු WhatsApp අප්ඩේට් ගැන. ඉතින් අපි බලමු WhatsApp එකට ආපු chat background update එක. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට කැමති chat එකක් මෙන්න මේ විදිහට open කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන dot 3 icon එක තියෙනවා. අන්න ඒක touch කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ box එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන chat theme කියලා වෙනවා. අන්න එතන touch කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් කැමති chat themes අපිට තෝරා ගන්න පුළුවන්. මම මෙන්න මේ chat theme එක තෝරා ගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ chat theme එකේ preview එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් මෙන්න මේ message එකේ color වෙනස් කරගන්න. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට කැමති color එකක් select කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන message එකේ colors වෙනස් වෙනවා. ඉතින් ඔයාලට කැමති colors එකක් මෙතනින් තෝරා ගන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් ඔයාලට මෙන්න මේ chat background එකේ opacity එක අඩු වැඩි කරගන්න. ඉතින් මම මේකේ chat background එකේ opacity එක ටිකක් වැඩි කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන හරි ලකුණ ඔබනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ message එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එතනින් set theme කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට chat background එක වෙනස් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපිට දෙවෙනි අප්ඩේට් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ security update එකක්. ඉතින් ඔයාලට කවදාවත් මෙන්න මේ කාගේ හරි chat එකක profile එකකට ගිහින් අපිට screenshot එකක් ගන්න බෑ. එහෙම තමයි දැන් 2025 WhatsApp එකේ ඇවිල්ලා තියෙන අප්ඩේට් එක. ඉතින් ඔයාලට මෙහෙම තිබිලා screenshot එකක් DP එකක් නැත්තම් අපිට ස්ක්‍රීන්ෂොට් එකක් ලබා ගන්න පුළුවන්. බැරි වෙලා හරි DP එකක් දාලා තියෙනවා නම් ඒ අපිට ස්ක්‍රීන්ෂොට් එකක් ලබා ගන්න වෙන්නේ නැහැ. දැන් මෙන්න මම මේකේ DP එකක් දාලා නැහැ. එතකොට මට මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එකක් මේකේ ලබා ගන්න පුළුවන්. මම මෙතන බැරි වෙලා හරි DP එකක් දාලා තිබ්බනම් මට ස්ක්‍රීන්ෂොට් එකක් මේකේ ලබා ගන්න වෙන්නේ නැහැ. ඉතින් මේක අපිට security update එකක් විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මේකේ screen recording දැම්මත් අපිට මේකේ screen එක record කරගන්න බෑ. ඉතින් ඔයාලට මේකේ screen record දැම්මොත් ඔයාලට black screen එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට ඊළඟ update එක විදිහට අපිට බලා ගන්න පුළුවන් HD quality photo video upload update එක. ඉතින් ඒකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් WhatsApp එකෙන් අපි ෆොටෝ එකක් කාට හරි දැම්මාම ඒ තිබුණු quality එකට වඩා අඩු quality එකෙන් තමයි දාපු කෙනාට ඒ ෆොටෝ එක හම්බ වෙන්නේ. ඉතින් ඒකට විසඳුමක් විදිහට අපිට HD photo quality photo video quality update එක අපිට දීලා තියෙනවා. ඉතින් මේකට අපි කරන්න ඕනේ මුලින්ම මේ dot 3 icon එක click කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ setting කියන option එකට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ පල්ලෙහාට ගියපුවාම storage and data කියලා එකක් අපිට බලා ගන්න පුළුවන්. අන්න ඒකේ තියෙනවා media upload quality කියලා. අන්න ඒක අපි ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න එතන HD quality කියලා තියෙනවා. ඉතින් මෙතන ටික් එක දීලා save කියලා දෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් superior HD quality video photos upload කරන්න. හරි. ඊළඟ අප්ඩේට් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් ස්ටේටස් අප්ඩේට් එකක්. ඉතින් අපි මේ අප්ඩේට්ස් කියන තැනට ගියාම තමයි අපේ ස්ටේටස් පෙන්වන්නේ. ඉතින් අපි මේකට ස්ටේටස් එකක් දානවා නම් මෙන්න මේ වගේ ෆොටෝස් වලින් එකයි අපිට ඉස්සර ස්ටේටස් එකක් විදිහට දාන්න පුළුවන්. දැන් ඒකට සොලියුෂන් එකක් විදිහට අපිට මේකේ ෆොටෝස් දෙකක් අපිට මේකේ ඇඩ් කරන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මේ icon එකට අපි ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන photos කියලා බලා ගන්න පුළුවන්. අන්නේ photos කියන එක ටච් කරපුවාම අපිට මේ වගේ අපිට වෙන photo එකකුත් මෙතෙන්ද ඇඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. අන්න ඒ වගේ photos අපිට ඕන තරම් දෙක තුනක් හරි මෙතෙන්ද මෙහෙම ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට අපිට මේ photo එක කොතනද ගහපු වෙලාව අපිට මෙන්න මේ වගේ ඒකත් මෙන්න මේ වගේ අපිට මෙතෙන්ද ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මේ ෆොටෝ එක ගහපු ලොකේෂන් එක අපිට මෙතෙන්ද ඇඩ් කරගන්න පුළුවන්. ඒකත් මෙන්න මේ icon එකට ගිහින් මෙතන ලොකේෂන් කියලා තියෙනවා. මෙතනින් අපිට ඕන ලොකේෂන් එකක්
දෙන්න පුළුවන්. අපි ඒ ෆොටෝ ගහපු ලොකේෂන් එක අපි මෙන්න මේ විදිහට මම දෙනවා. හරි. එතකොට මම මෙන්න මේ විදිහට අපිට ඒ ලොකේෂන් එකත් මෙතන ඇඩ් කරගන්න පුළුවන්.